බොහොම ස්තුතියි මූලසනරුට මන්ත්‍රීතුමනි. අද දවසේ ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කරපු මේ කල්තබීමේ විවාදයේදී විශේෂයෙන්ම මැද පෙරදිග මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය සහ ඒක ලංකාවට බලපාපු විදිය, ඒ බලපාපු විදිය ඇතුලේ අපිට ආර්ථිකව සමාජයට මේ අර්බුදය බලශක්ති සහ විවිධ ක්ෂේත්‍රවලින් දැනෙමින් තියෙනවා. එතකොට ඒකට ආණ්ඩුව මුහුණ දෙන තත්ත්වය සහ රජයක් විදිහට මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්නේ. එතකොට ඊයේ දවසේ ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ දවස් දැන් මාසයක් ඉක්ම වෙනකොට මේ යුද්ධෙට ජනතාවගේ පැත්තෙන් මේ උත්සව සමය ඉලක්ක කරලා ලබා දෙන සහන පැකේජයක් ඉදිරිපත් කරා. ඒ ඇතුලේ මේ රටේ බොහෝ ජනතාව, බොහෝ දිලිඳු ජන කොටස් ආවරණය වෙන්න, ඔවුන්ට මේකෙන් ඔළුව උස්ස ගන්න උදව්වක් වෙන විශාල සහන පැකේජයක් රුපියල් කෝටි 10000ක පමණ සහන පැකේජයක් ඉදිරිපත් කරා. එතකොට ඒ තත්ත්වය තුල අපි දන්නවා මේ මැද පෙරදිග යුද්ධය ගත්තොත් එහෙම පෙබරවාරි 28 වෙනිදා ඉරානයට පහර දීමෙන් අනතුරුව දැන් දවස් 40කට ආසන්න කාලයක් මේක ඇදී ගියා. එතකොට විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑම, ඒ වගේම තෙල් මාර්ග සැපයුම් අවහිරවීම, මේ සියල්ලත් එක්ක තමයි අපිට පහුගිය මාසේ මේ අර්බුදය ඉදිරියට එන්නේ. ඒතර අපි දන්නවා දැන් අද උදේසන වෙද්දී පාකිස්තානයේ මැදිහත් වීමෙන් සටන් විරාමයකට යෑමේ ලකුණු පහළ වෙලා තියෙනවා. සයිදේක සටන් විරාම කාලයකට අපි අපේක්ෂා කරනවා ආණ්ඩුවක් විදියට ඒක ඉතාම හොඳ අවසානයක් අපි බලාපොරොත්තු වෙන, අපි අපේක්ෂා කරනවා. මොකද මේක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. මේ යුද්ධය හැකියක්මනින් අවසානයකට යන එක තමයි මම හිතන්නේ පක්ෂ විපක්ෂ මේ රටේ ජනතාව සියලු දෙනාගේ ප්‍රාර්ථනය. එතකොට ඒ නිසා හොඳම දෙයක් වෙයි කියලා ජනාධිපතිතුමා කිව්වාගේ තවමත් නරකම දෙයට සූදානම් වෙන ගමන් හොඳම දේ යහපත්ම දෙයක් වෙයි කියලා අපේක්ෂා කරන ගමන් අපි මේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යනවා. එතකොට සභාපතිතුමනි මට කියන්න ඕන උනේ අපේ කලින් ඇමතිවරු දෙන්නම මේකේ ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරපු තත්ත්වයක් තුල මේ අර්බුදයට මුහුණ දීම ඊයේ දවසේ කෝටි 10000ක පැකේජය, එතකොට තවත් රුපියල් බිලියන 60ක් බෙන් කරලා ඉදිරි මාස 3 මේ ඉන්ධන වෙනුවෙන් ආණ්ඩුව භාණ්ඩාගාරය දරා ගන්න කොටස, මේ සියල්ල අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව පත් වෙලා ගත වෙච්ච වසර එකමාරක කාලයක් තුල මේ රටේ ආර්ථිකය, මේ රටේ මුදල් සංචිත, මේ රටේ ආදායම් ඉපයීම, මේ රටේ රාජ්‍ය වියදම් කළමනාකරණය වගේ සියලු දේවල් යහපත් ආකාරයට කරපු තත්වයක් තුල. අන්න ඒක තමයි මේකේ ප්‍රධාන දේ. නැතුව අර කාලේ වගේ සල්ලි අච්චු කරලා 5000 ගෙවල් ගන්න බෙදනව නෙමෙයි මේ පහුගිය අවුරුදු එකමාරක මේ ආණ්ඩුවේ යහපත් ආර්ථික කළමනාකරණයේ, ආදායම් ඉපයීමේ, භාණ්ඩාගාරයේ ශක්තිමත් කිරීමේ ප්‍රතිඵල. නැතුව අච්චු ගහ බෙදලා තවත් අර්බුදය ඉස්සරහට ගෙනියනවා නෙමෙයි. ඒක තමයි පළවෙනියට තේරුම් ගන්න ඕන කාරණේ. එතකොට අපි දන්නවා ආර්ථිකයක යහපත්ම දේ තමයි ආර්ථිකයක් යහපත් කියලා අපි කියන්නේ මේ ආර්ථිකයට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටර්නල් ෂොක්ස්, ඒ කියන්නේ අභ්‍යන්තර කම්පන සහ බාහිර කම්පන, එක්ස්ටර්නල් ෂොක්ස් දරා ගන්න. එතකොට එහෙම කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන එක මත තමයි රටක ආර්ථිකය කොයිතරම් ශක්තිමත්ද කියලා අපි තීරණය කරන්නේ. එතකොට ලංකාවේ ගත්තොත් එහෙම ඉතාම මේ රෝල ගියපු රටක්නේ 2024 වෙද්දි 2022 බංකොලොත් භාවය ප්‍රකාශ කරලා IMF ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙලා 2024 වෙද්දි අපි ආණ්ඩුව ලබා ගන්න ඉතින් මේකේ රෝල තමයි ගියේ. එහෙම ගියපු රටක් අවුරුදු එකමාරක් ඇතුළත අපි දන්නවා අවුරුදු එකමාරක් ඇතුළත අපිට ගේන්න පුළුවන් වෙච්ච තැනක් තියෙනවා. කියන්නේ ඩොලර් බිලියන 7.3ක සංචිතයක් මේ අවුරුද්ද අවසානයේ සලකුණු කරේ. මතක තියාගන්න ඩොලර් බිලියන 2.2ක වාහන ගෙන්නලා ඩොලර් බිලියන 3කට වඩා විදේශ ණය පොලී ගෙවීම කරලා එහෙම තත්වයක් තුල මේක වැඩි කරගන්න අපිට පුළුවන් වුණා. අනික් පැත්තෙන් පහුගිය අයවැයේ දිට්වා එන්න ඔන්න මෙන්න තියලා අර විපක්ෂයේ දිගටම ප්‍රශ්න කරපු අර භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනයක් තියාගෙන ඉන්නේ ඇයි මේක ජනතාවට දෙන්නේ නැද්ද? ඒ සල්ලි කොට ගහන් ඉන්නේ කියලා අහපුවා. එතකොට අපිට එක පැත්තකින් රුපියල් සංචිත අපේ ශක්තිමත් කරගන්න අපිට පුළුවන් වුණා. අනිත් පැත්තෙන් ඩොලර් සංචිතය ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. ඒ දෙකේම ප්‍රතිඵලයක් විදියට තමයි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අන්තිමේ ආපු දිට්වා ආපදාව, ලංකාවේ ඉතිහාසයේ වැඩිම දේපල හානියක් කරපු ස්වභාවික ආපදාව ලෝක බැංකුවේ ඇස්තමේන්තුව අනුව ඩොලර් බිලියන 4.1ක්. ඒකට මුහුණ දීලා ඉතිහාසයේ විශාලම සහන පැකේජයන් ජනතාවට ලබා දෙන්න. ඒ වගේම එතනින් මාස දෙකක් ගියාට පස්සේ මේ එක්ස්ටර්නල් ෂොක් එක, මේ ලෝක යුද්ධ තත්ත්වය හමුවේ මේ ඉන්ධන මිල ඉහළ යෑම, සැපයුම අවහිරවීම ඇතුළු දෙයට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක හරියට තේරුම් ගන්න ඕන. මේ යන වෙලාවට ප්ලාස්ටර් ගහනවා නෙමෙයි. පහුගිය අවුරුදු එකමාරේ විධිමත් සැලසුමක් ඇතුව ලංකාවේ ආර්ථිකය අපි වර්ධනය කරා. ඉතිහාසයේ හොඳම දත්ත වාර්තා කරා.
අයවැය ගිය 2.4 දක්වා පහළ දැම්මා මේ 1956න් පස්සේ ආගිය. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් බිලියන 1.8කට ගෙනාවේ මුළු ඉතිහාසෙම අවස්ථා 4යි තියෙන්නේ. මේක තමයි වැඩිම අගය. ඒ වගේම බදු ආදායම අපි රජයේ ආදායම 17.5කට වැඩි කරා. 96න් පස්සේ වැඩිම අගය උද්දමනය පාලනය කරා. බැංකු පොලි අනුපාත ස්ථාවර කර අඩු අගයකින් මේ සියල්ලත් එක්ක තමයි මේ අර්බුදවලට අපි මුහුණ දෙන්නේ. ඒ නිසා ඒ ගෞරවය මේ ආණ්ඩුවේ මුදල් කළමනාකරණය කරපු ඇමතිවරුන්ට මහ බැංකුවට ඇතුළු ආයතනවලට ඒ නිලධාරීන්ට ස්තුති හිමි විය යුතුයි. ඒ වගේම අපි දන්නවා මේක ලෝක අර්බුදයක්. යුද්ධය ඇති වෙද්දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 64කට 70කට තිබිච්ච එක 110කට මට්ටමකට ආසන්න වශයෙන් දෙගුණයකට පහුගිය කාලේ ගියා. එතකොට මේ තත්වය තුලත් මේ මට්ටමින් මේ අර්බුදය කළමනාකරණය කර තිබීම සහ මේ රටේ බලශක්ති සැපයුම ස්ථාවර කර තිබීම ජනතාවට ඒක ලබා ගන්න පුළුවන් තත්ත්වයට ගෙනල්ලා තිබීම තමයි මේකේ වැදගත්ම දේ. ඒක මේ ආණ්ඩුව කරලා තියෙනවා. දැන් හිතන්නකෝ දැන් මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ අර විපක්ෂ නායකතුමා කරන වගේ මේ මොනවාද සබ්මැරින් වල වර්ග හොයන එක, ටෝපිඩෝ වල වර්ග හොයන එක තරම් සරල වැඩක් නෙමෙයි මේක. එහෙම නැත්නම් මේක මේ ඊට වඩා බොහොම වෙහෙස වෙලා මේක බොහොම වඩා සැලසුම් සහගතව කරන්න ඕන වැඩක්. හිතන්නකෝ 2015 දැන් මට කලින් සුජීව සෙනසිංහ මන්ත්‍රීතුමා ඊටාම ආවේගයෙන් ලේරත් වෙන කතාවක් කරානේ. ඒ කියන්නේ 2015 105ක ආර්ථික වර්ධන වේගයක් එක්ක ආණ්ඩුවක් බාරගනිපු කට්ටිය අවුරුදු 4කට පස්සේ ඍණාගයකට ගෙනියපු මිනිස්සු මේ වෙලාවේ ආණ්ඩුවක් කරන්න කොහොම තියෙයිද? හොම්බෙන් යන්න වෙන්නේ එහෙනම්. තෙල් මිල තෙල් සැපයුම් නෙමෙයි කතා කරන්න වෙන්නේ. මේ රටේ සිවිල් කලකෝලහල තියෙන තත්යකට මේ කළමනාකරණය කරගන්න බැරි වෙනවා හිමුණා නම්. ඒගොල්ලෝ ඉතිහාසයක පෙන්නලා තියෙනවා තමන්ගේ හැකියාව කොතනද තියෙන්නේ කියලා. ඒ නිසා මේ වෙලාවේ විහිළු කරන්නේ නැතුව මේ සීරියස් තත්වයට අපි සීරියස් විදියට මුහුණ දෙන්න ඕන කියලා අපි හිතනවා. ඒ නිසා මම ටිකක් අවධානය යොමු කරනවා තමයි කතාවට ටිකක් මේ ඔය ගොඩක් දේවල් කියපු හින්දා මේ අර කරප්ෂන් ඉන්ඩෙක්ස් එකක් ගැන කිව්වා. සභාපතිතුමනි මේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා කරප්ෂන් ඉන්ඩෙක්ස් එක මේ ලංකාව උඩට ඇවිල්ලා තියෙනවා කියලා මේ අපිට දත්ත වගේක් කිව්වා. මොකද ලංකාව මේ ඇවිල්ලා තියෙනවා කිව්වා කීයටද 107ට. කරප්ෂන් නැති කරනවා කියලා දූෂණ නැති කරනවා කියලා ආණ්ඩුවක් කරගෙන 107ට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා. හැබැයි කිව්වේ නැහැ කීයේ ඉඳන්ද 107ට ආවේ කියලා. දැන් 2025 107 2024 කීයද? ඒක කිව්වේ නැහැ. 2024 121 මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් ඇතුළත මේක ස්ථාන 14කින් ඉහළට අරන් තියෙනවා. හොඳ තත්ත්වයට අරන් තියෙනවා. මේ ඉලක්කම් වලින් වංගු ගන්නවනේ තාම. මේ ඕනම දරුවෙක්ට මේ ෆෝන් එකේ මේක හොයාගන්න පුළුවන් කියලා දැනගෙනත් තාම මේ ඉලක්කම් වලින් වංගු ගහන්න බොරු කියන ලෑස්ති වෙනවා. හැබැයි කරප්ෂන් ඉන්ඩෙක්ස් ගැන එතුමලට තියෙන වාර්තාවක්. අපි ඒක අඩු කරා තමයි එතුමලට තියෙන හොඳ වාර්තාවක්. කරප්ෂන් ඉන්ඩෙක්ස් ගැන. ඒ කියන්නේ 2015 ජනවාරි 9 ඡන්දෙන් දිනලා පෙබරවාරි 27 මහ බැංකුව බැඳුම් කර වංචාව කරලා මාස දෙකක් ගියේ නෑ ආණ්ඩුවට. මාස දෙකක් ගියේ නෑ. ගිහිල්ලා රජයට රුපියල් මිලියන දසදහස් ගාණක් පාඩු කරලා එතකොට ඊට පස්සේ ඍජු පාඩු ඒක ඊට පස්සේ පොලි අනුපාත වැඩි වුණා. අධික පොලියට ණය ගන්න වුණා. මේ රට 2022 බංකොලොත් වෙන තත්ත්වයට ලොකු භූමිකාවක් කරා. ඒ ඔක්කොම කරලා 2000 ඒගොල්ලන් කරප්ෂන් ඉන්ඩෙක්ස් වාර්තාවකුත් තියෙනවා. හොයාගෙන ගියාට පස්සේ 2015 ආණ්ඩුව ගන්නකොට මට තව විනාඩි දෙකයි. 2015 ආණ්ඩුව ගන්නකොට යහපාලන ආණ්ඩුව ගන්නකොට 95 තිබිච්ච කරප්ෂන් ඉන්ඩෙක්ස් එක අවුරුදු 3කින් මහා බැංකුව බැඳුම් කර වංචාව තුළ දූෂණ ක්‍රියා හින්දා 115ට ගෙනියනවා. දැන් ඇවිල්ලා කතා කරනවා මේ ආණ්ඩුවේ කරප්ෂන් ඉන්ඩෙක්ස් එක බොරු කියනවා. ලැජ්ජ වෙන්න ඕනේ. දූෂණ වංචා කරා විතරක් නෙමෙයි කරපු බැඳුම් කර වංචාව කරා ඒකට ෆුට් නෝට් දැම්ම පොතකුත් ලිව්වා. මොකද පොතේ නම මේ මහා බැංකුව බැඳුම් කර වංචාව ඇත්ත නැත්ත හරි මොකක් හරි පොතක් ලිව්වා. අතර සභාපතිතුමනි මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ කලිනුත් හොයලා බැලුවා පොත හොයාගන්න නැහැ. පුළුවන් නම් අපිට පොතක් දෙන්න මේ පාර්ලිමේන්තු ලයිබ්‍රරියවත් නැහැ. ලියපු පොතුත් අතුරුදහන්. මහා බැංකුව බැඳුම් කර වංචාවක් උන්නේ නැහැ. ඔය කියන තරම් එකක් උන්නේ නැහැ. බොරු ඉලක්කම් කියලා පොත් ලිව්වේ. ඇවිල්ලා කරප්ෂන් ගැන කතා කරනවා සුජීව. එතකොට ඒ නිසා මේ විහිළු සපයන්න හොඳ නෑ. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් බොහොම ස්තුතියි. ඒ වගේම ඒ කියන්නේ හොරු සහ බොරු දෙකම ඊට පස්සේ ආපදා කළමනාකරණය ගැන කියනවා. හරියට කරේ නෑ අරක දුන්නේ නෑ මේකනේ කවුද? සුජීව සේනසිංහ කොහොමද ආපදා කළමනාකරණය කතා කරන්නේ? අර ආපදා කළමනාකරණය මේ මොකද්ද? ඔරුවේ ගිහිල්ලා කෙහෙල් ගෙඩිය බෙදෙන එක නම් ආපදා කළමනාකරණය ලේසි මේක කරන්න. ලංකාවේ ලොකුම ආපදාව ඇවිල්ලා ලොකුම සහන පැකේජය දීලා මාසයක් ඇතුළත රටේ ආර්ථිකය එකෙන් වැටෙන්න දෙන්නේ නැතුව අරගෙන ගිහිල්ලා. එහෙම කරපු ආණ්ඩුවක් මේක. කෙහෙල් ගෙඩිය බෙදු මිනිස්සු ආපදා කළමනාකරණය කරන්න කියලා දෙන අපිට. අනික් පැත්තේ මොකද්ද මේ 2014 මීරිය බැද්ද නායෑම ගියේ. අවුරුදු 4ක් ගියා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ගෙවල් 75ක් හදලා දෙන්න. ඉතුරු ගෙවල් 135. ඉතුරු ගෙවල් 135 දැන් හදන්නේ.
ඔන්න ආපදා කළමනාකරණය. දැන් පූර්ණහාර නිවාස 15000කට වැඩිය තියෙන තත්වයක මේ ආණ්ඩුවේ මුදල් වෙන් කළ මේකට මුහුණ දෙන්නේ. දැන් අහනවා මාස 3ෙන් ගේ හැදුවද කියලා. ඒ නිසා කටින් දන්නේ කතා කරන්නේ. ඒ නිසා සභාපතිතුමනි මේ තත්වයට අපි මුහුණ දෙනවා නම් මේකට නිරවුල්ව මුහුණ දෙන්න ඕන. මේ වගේ මේ බයිලා ගහන්න වංගු ගහන්න මේ මිනිස්සුගේ කතා අහන්න ගියොත් එහෙම මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න ඕන අර මොකද්ද මේ කාලා බලන් ජනාධිපතිතුමා ඊයේ කියපු කතාව ගැන කිව්වනේ. මේ කාලා බලලාද මේ කාලා බලන්නේ නැහැ කියන එක. දැන් අර අසූචි නැව පොර නැවත් කාලා බලලාද කිව්වේ කියලා නෑ. කාලා බලලා නෙමෙයි. ලැබ් වලින් කියන්නේ. විද්‍යාගාර පරීක්ෂණ වලින් තමයි ඒක හොඳ නැති එක කියන්නේ. ගල්ලංගුරුත් එහෙමයි. පොහොර නැවත් එහෙමයි. ඖෂධත් එහෙමයි. 2021 අසූචි නැව ගේනකොට ඒක එහෙම ක්වොලිටි නැහැ කියලා තහවුරු කරේ NPQS National Plant Quarantine Service. ඒකේ ලැබ් එකෙන් ඒ වාර්තා අනුව තමයි තීරණ ගත්තේ. කවුරුවත් කාලා බැලුවේ නැහැ. ඒක තමයි රටක තීරණ ගන්න විදිය. ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඖෂධ බාලයි කියලා නැත්නම් ඖෂධ ක්වොලිටි අඩුයි කියලා තීරණය කරන්නේ NMR එකෙන්. ඒ විද්‍යාගාර වලින්. කවුරුවත් දොස්තරලා හරි හෙදෙහිදී හරි ඖෂධ කාලා බලන්නේ නැහැ මැතිතුමා හරි. ඒ නිසා මේ බාලාශ පන්ති කතා කියන්නේ. කාලා බලන්නේ නැහැ තමයි. ලෝකෙ පිළිගත්ත විද්‍යාගාර වලින් ලෝකෙ පිළිගත්ත විද්‍යාගාර වලින් මේවා හරියට පරීක්ෂා කරලා බලලායි තීරණ ගන්නෙ. දැන් කාලා බලලා වචනේ හරි ආසති. ඔක්කොම කාලා බලලා රස බලලා පොත් ලියලා නේ ගිලලා හොරකනුත් කරලා හොරකම් වලට පොතුත් ලියලා ජරාවත් කාපු මිනිස්සු. ඒ නිසා මේ විකාර කතා කියන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා. ඇත්තටම ඒ නිසා උපදෙස් දෙන්න විපක්ෂයේ භූමිකාව කරන්න. හැබැයි රෙදි ඇඳගෙන කතා කරන්න. බොහොම ස්තුතියි. දිවා විවේකයේ සඳහා පාර්ලිමේන්තුවත් හිටුණා.